අද පටන් ගන්න වෙන්නේ අනිච්චාවත සංඛාරා කියලා. මේ කනගාටුදායක කතාවක් කියන්න වෙන්නේ. කොත්මලේ ආරණ්‍ය සේනාසනය ඒ අවසානයේ සමතලා කරලම දැම්ම මහ පොළොවට. අද කොත්මලේ කතා මාලාවේ අවසාන කතාව තමයි මට කියන්න තියෙන්නේ. ඒකත් බොහොම සුන්දර කතාවක්. මේ ආගෙන ඉන්නකොට මොකද ඒ වයින් කියන්නේ අපේ රටේ පවතින තත්ත්වය එදා තිබුණ තත්ත්වයක් වගේම තමයි අදත් කිසි වෙනසක් නැහැ. අපේ රටේ ඉතින් අපි පස්සේ ගැන කතා කරමු. 2010 අන්තිම කාලේ වෙනකොට අලුත් ජනාධිපතිවරයෙක් ඊළඟට අලුත් ආණ්ඩුවක් අලුත් ඇමති මණ්ඩලයක් ඔය වෙලා 2010 අන්තිම වෙනකොට ඒ ටික උනේ 2010 මතනේ මුල් කාලේ මුල් භාගේ දෙවෙනි කොටසට යනකොට එක දවසක් මම ආරණ්‍ය සේනාසනේ ඉන්නකොට මගේ අතට හම්බුණා සිතාසියක්. හරිම පුදුමයි. සිතාසියක් මම මොන වරදක් කරාටද මගේ අතට ගෙනත් දුන්නා. ඉතින් මම සිතාසිය අරගෙන කියවලා බැලුවා. බරපතල චෝදනාවක්. භික්ෂුවකට කරන්න පුළුවන් බරපතල චෝදනා 4ක්, වැරදි 4ක් භික්ෂුවක් විසින් කරන්න කරොත් ඒ 4න් එකක් කරොත් ඔහු ඒ භික්ෂුවගේ භික්ෂුත්වය ඉවරයි. මේවට කියන්නේ පරාජිකා ශික්ෂාපද කියලා. ඔයගොල්ලෝ අහලා ඇති. එකක් තමයි මනුෂ්‍ය ඝාතනයක් කිරීම. ඊළඟට තමුන්ගේ ළඟ නැති ගුණයක් ඇතයි ප්‍රකාශ කිරීම. මතක තියාගන්න තමන්ගේ ළඟ නැති ගුණයක් ඇතයි ප්‍රකාශ කිරීම බරපතල වරදක් භික්ෂුත්වය කෙලවර වෙන පරාජිකාවක් වෙන එකක්. පරාජිකා ශික්ෂාපදවල තියෙන එක. තුන්වෙනි එක කුමන හෝ මේ අනුපිළිවෙල වෙනසක් ඇතිය. කවුරුත් මේ ගැන කතා කරන්න දෙන්න එපා. මේ 4 මං කියන්නම් පිළිවෙල ප්‍රශ්නයක් නැහැ. තුන්වෙනියට කියන්න ඕනේ මට. මොකද්ද? තියෙන්නේ එහෙමයි මේ කිසිම ත්‍රිසංගත මාගමක් හෝ කියන්නේ ශ්‍රී ලිංගිකයෙකු සමග ලිංගික සබඳතා පවත්වන්න බෑ භික්ෂුවකට. එහෙම වුණාම භික්ෂුත්වය ඉවරයි. භික්ෂුවක් නෙවෙයි යා. ඊළඟට 4 වෙනි එක තමයි නොදුන් දේ ගැනීම. තමුන්ට අයිති නැති, තමුන්ට පරිත්‍යාග කරපු නැති, පූජා නොකළ දෙයක් ගන්න බෑ. නොදුන් දේ ගැනීම. දැන් මට ආපු මේ සිතාසියේ තියෙන්නේ මේ පරාජිකා ශික්ෂාපද 4න් එකක්. ඒ තමයි මට චෝදනා කරලා තියෙන්නේ රාජ්‍ය ඉඩමක් බලහත්කාරයෙන් අල්ලාගෙන රාජ්‍ය දේපලක ආරණ්‍ය සේනාසනයක් දාගෙන ඉන්නවා කියලා තමයි චෝදනා කරලා තිබ්බේ. එතකොට මේක ඊටාම බරපතල වරදක්. රාජ්‍ය දේපලක් එක පැත්තකින් ඊළඟට අනවසරයෙන් ඒ කියන්නේ නොදුන් දෙන්නේ. එතකොට අවසරයක් නැහැ, මුකුත් නැහැ, අල්ලගෙන මේ කැලේ අල්ලගෙන මම ඉන්නවා. ඉතින් මේක භික්ෂුවකට කරන්න පුළුවන් ඊටාම භයානක චෝදනාවක්. ඒ අනිත් එක මේ අජර බුද්ධි රහතන් වහන්සේ කෙනෙක්. කිසිම හේතුවක් නිසාවත් අපි නොදුන්න දෙයක් ගන්න නැහැ. එහෙම කරන්න ඕන නම් වැඩි වෙන්න ඕනේ නැහැ නේ. ඉතින් මම අතේ තියාන ඔක දිහා බලන් හිටියා. මගේ ඉස්සරහ හිටියා ගෙනත් දුන්න කෙනත් අපේ දායකයෙක් අතට අරගෙන ඒ පළාත හිටපු ග්‍රාම නිලධාරියා. එයා තමයි අරගෙන ගෙනල්ලා මගේ අතට දුන්නේ. ඊට පස්සේ තවත් කට්ටිය හිටියා. ඉතින් මං කිව්වා මේ ඉන්න අයට මේක බරපතල චෝදනාවක්, අභූත චෝදනාවක්, භික්ෂුවකට නොකළ යුතු බරපතල චෝදනාවක්. මේක ලේසිපාස් වැඩක් නෙවෙයි. හැබැයි මේකට මේ රටේ ජනතාවට වන්දි ගෙවන්න වෙනවා. මේක බිඳවලම තමයි මේ රටේ ජනතාවට මේකට මුණ දෙන්න වෙන්නේ කියලා මම මගේ ඉස්සරහ හිටපු අයට කිව්වා. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ වජිර බුද්ධි කියන්නේ කවුද? ඒගොල්ලෝ කියන්නේ චෝදනා කරන අය නිකන් මගේ සිවුර විතරනේ පේන්නේ. හාමුදුරු කෙනෙක් මේ කැලේ ඉන්නවා. ඇවිල්ලා මේ බලහත්කාරයෙන් හොරෙන් මේ කැලේ අල්ලගෙන ආරණ්‍යයක් දාගෙන ඉන්නවා. මේක තමයි අභූත චෝදනාව. ඉතින් මේක බරපතලයි. ඉතින් එහෙම මේ දැන හෝ නොදැන එහෙම අභූත චෝදනා කරන්න බෑ. බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා සිල්වත් භික්ෂුවකට ඒ වගේ අභූත චෝදනාවක් කරාම ඒවා ඒ භවයේ මේ ළඟම ඵල දෙනවා.
මොකද අර හරියට උදාහරණයකට කිව්වා අර සුළඟට විරුද්ධ දිශාවට බොල් පොතු විසි කරාම ඒ වෙලෙම ඇවිල්ලා තමාගේ හිස මත වැටෙනවා වගේ පළ දෙනවා කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් දැන් මේක බුද්ධ චෝදනාවක්. ඉතින් මම එකයි බය නැතුව කිව්වේ මේක මට දුර පෙනිච්ච හින්දා මම ඒ වෙලාවේ කිව්වා මේක මේ රටේ ජනතාවට විඳවලා තමයි මේ ගෙවන්න වෙන්නේ. මොකද ඒ නොවිය යුක්තක් බරපතල චෝදනාවක්. අනික රජයේ කරන්නේ දැන් ඇවිල්ලා තියෙන අධිකරණයෙන් මට සිතාසියක් වෙලා තියෙන අධිකරණයට කැඳවලා මේ චෝදනාවට එතකොට දැන් මෙහෙම කරන එක එහෙම මේ ආවට ගියාට සෙලමක් නෙවෙයි. භික්ෂුවකට එහෙම චෝදනා කරන එක වැරදි. ඉතින් දැන් මොකද කරන්නේ? මම හිතුවා උසාවිය යන්න එපේ. මම ළඟ ඉන්න අයට කිව්වා මේක විඳවලා ඉවර කරන්න වෙනවා. ඒ තමයි ධර්මතා, ලෝක ධර්මතා කියලා જાතියක් තියෙනනේ. ධර්මයේ කියන්නේ ස්වභාව ධර්මයේනේ. මේ ලෝකේ ස්වභාවයේ ක්‍රියාත්මක වෙන විදිහක් තියෙනවා. අපිට ඕන විදිහට නෙමෙයි ඒක ලෝක ධර්මතාවයේ ඒකට ඕන විදිහ දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකින්ද මේ ආවට ගියට මේවා සෙල්ලම් කරන්න බෑ. දැන් බුදුන් වහන්සේ ඔයගොල්ලන්ට මම කලින් කතා කරලා තියෙනවා අපරිහානීය ධර්ම. ඒකේ 7 වෙනි අපරිහානීය ධර්මයේ තමයි තමන්ගේ නගරයට හෝ රටට ප්‍රදේශයට නොපැමිණියා වූ රහතන් වහන්සේලා වඩිත්වා වැඩ සිටින රහතන් වහන්සේලා සුවසේ විසෙත්වා කියලා ඒ රහතන් වහන්සේලාට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සිව්පසයෙන් සංග්‍රහ කරමින් රැක බලා ගන්න කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කරේ. ඒ 7 වෙනි අපරිහානීය ධර්මයේ එහෙම කරන රටක් පිරිහෙන්නේ නැහැ. ඒ රට දියුණු වෙනවා. දැන් මේකේ වෙන්නේ අනිත් පැත්ත. දැන් රහතන් වහන්සේ දැන් මොකද හේතුව මේ රටේ දැන් තියෙනවානේ බුද්ධ ආගම කියලා එකක් අර ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ මේ රටට ගෙන ආපු මිහිඳු ආගමනයත් එක්ක ආපු දහම අශෝක දහම. අද වෙනකොට ඒක මහා ලොකු තේරවාදය කියලා හදාගෙන අද වෙනකොට ඒක මේ ඊටාම ග්‍රාම්‍ය නොදියුණු ඒ වගේම ගෝත්‍රික පසුගාමී ඊළඟට මට තව වචනයක් කියන්න පුළුවන් මේ ඍණාත්මක නෙගටිව් පැත්තට බර ආගමක් ගස්කල් වඳින ආගමක් තියෙනවා. ඒගොල්ලෝ හිතයිනේ මේක තමයි බුදුන් වදාලේ කියලා. ඒගොල්ලෝ ඒක ලොකුවට කරගෙන යනවා. නිකාය බෙදලා විශාල සංඝ සමාජයක් ඉන්නවා. රාජ්‍ය අනුග්‍රහය තියෙනවා. ඉතින් මේක තමයි ප්‍රතිඵලය. දැන් මම කතාව කියාගෙන ආවනේ දිගින් දිගට මට මේ භික්ෂුන් මේ හිරියර කරේ මිනිස්සු නෙවෙයි සාමාන්‍ය වැසියෝ නෙවෙයි. එහෙම නැත්නම් මේ සාමාන්‍ය පුරවැසියෝ නෙවෙයි. කරදර කරේ මේ මහ ලොකු තේරවාදී කියන භික්ෂුන් වහන්සේලා. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ කවුද ඉන්නේ කියලා. මේගොල්ලෝ බුදුන් වදාලා දහම දන්නේ නැහැ. අපරිහානීය ධර්ම දන්නේ නැහැ. අද ඉන්න බැලුවොත් තේරෙයි ඔය ඉන්න හුඟක් භික්ෂුන් ඔය පන්සල් වල ඉන්නවා. විනාඩි 10ක් අඩු ගානේ ධර්මයේ මොකද්ද කියලා කියන්න බෑ ඒගොල්ලන්ට. ලවුඩ් ස්පීකර් දාගෙන කම්බීරි වෙන්න තරඟෙට ගාථා කියන එක තමයි කියන්නේ. අර ගාථා මේ ගාථා මුළු ලෝකෙම තියෙන චෛත්‍ය වලට වඳිනවා එතන ඉඳගෙන ලවුඩ් ස්පීකර් එකෙන් ගාථා කිය. පිළිම වලට වඳිනවා, බෝගස් වලට වඳිනවා. ඔයගේ තමයි දෙවියන්ට පින් දෙනවා, මලගියත් ඔය තනි කර ගාථා, තනි කර පූජා, නවග්‍රහ පූජා කියයි. මොනවාද රහතන් වහන්සේලා සෝමා ශ්‍රාවක පූජා ආදී වශයෙන් පූජා තමයි තියෙන්නේ. එක විනාඩි 10ක් බුදුන් වදාලේ මොකක්ද කියලා කාටවත් කියන්න බෑ. මම මේ පහුගිය කාලේ ඒ සක් දවසේදී අපිට ලවුඩ් ස්පීකර් වලින් ඇහෙන හින්දා ගොඩක් ඇලුවා. මම හිතන්නේ ජාතික රූපවාහිනී සේවකවත් අඩු ගානේ ධම්මචක්ක සූත්‍රයේ සඳහන් කරේවත් නැහැ. අඩු ගානේ බුදුන් වදාලේ චතුරාර්ය සත්‍ය අපිට කරන්න තියෙන ආරෂ්ඨාංග මාර්ගේ කියලාවත් ඒ කිසිම කෙනෙක් කියනවා ඇහුනේ නැහැ. දැන් නම් හැබැයි පිරිසක් මගේ දේශනා අනුසාරයෙන් ඒගොල්ලෝ අල්ලගෙන දැන් ඒගොල්ලන්ගේම සූත්‍ර පිටකේ විවේචන කරන තැනට අවිල්ලා තියෙනවා. ඒගොල්ලෝම බෙදලා දැන් වාද කර ගන්නවා. දැන් ඒගොල්ලෝම සූත්‍ර පිටකේ සූත්‍ර අභියෝගයට ලක් කරනවා. දැන් මම ඕක 2006 කිව්වේ. මේ සංගායනා කරේ රහතන් වහන්සේලා නෙමෙයි, පොත් ලිව්වේ රහතන් වහන්සේලා නෙමෙයි, බුදුන් වහන්සේ පොත් ලිව්වේ නැහැ, සාරිපුත්ත රහතන් වහන්සේ පොත් ලිව්වේ නැහැ. පසු කාලේ නාපු මහා සාහිත්‍යයක් ගොඩ නැගුණා. එක එක්කෙනාට ඕන જાති ලිව්වා. සූත්‍රවල තියෙනවත් සූත්‍රත් අපිට හරියවත් තියෙනවා. සමහර ඒ වගේ යම් සැකමුසු තැන් නොගැලපෙන තැන් තියෙනවා. මම මේක විවේචනයක් නෙමෙයි. ඒවා ඉතින් කාලාන්තරයක් එනකොට එහෙම වෙන්න පුළුවන්. අතින් අත කටින් අට ආපු දහමක්.
ඉතින් කොහොම හරි අද වෙනකොට දැන් මම නම් ඒ ගොඩේ නෑ. ඉතින් මට මේගොල්ලෝ මඩ ගහන්නේ ඒකනේ. නිකායක් නෑ, හැඳුම්පතක් නෑ. මේ හොරෙන් සිවුරු ඇඳගෙන මේ හාමුදුරු කෙනෙක් නෙවෙයි කියනවා. හැබැයි ඉතින් මම රහතන් වහන්සේ කෙනෙක්. ඒගොල්ලෝ ඒ කතාව කියන්නේ ඒගොල්ලන්ගේ බුද්ධ ආගමේ, ඒගොල්ලන්ගේ නිකායවල, ඒගොල්ලන්ගේ වෘත්තීය සමිතිවල මම නැති හින්දා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ වැඩක්. ඒක මට අදාළ නෑ. හැබැයි ඒ කියන වෘත්තීය සමිතිවල ඉන්න අයම, ඒ නිකායවල ඉන්න අයම දැන් ඔය කියන මොකද්ද වාද කරනවා. ඒගොල්ලෝ කවුද මේ මහා විහාර වංශික කියලා තමයි පටන් ගන්න. නිකාය තුනක් ප්‍රධාන වශයෙන් තියෙන. ඒ වාස්සේ තව අනුබෙදීම් තියෙනවා. මම හිතන්නේ ඔක්කොම ගත්තාම කල්ලි කණ්ඩායම් මම හිතන්නේ 100 ගාණක් ඇතිද මන් දන්නේ නැහැ. අර පාර්ශවයේ මේ පාර්ශවයේ කියලා එකින් එකට ගැඩි ගැඩි ගිහිල්ලා ඉතින් ඕක තමයි කෙරුවා. ඉතින් මේගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ. මේගොල්ලෝනේ මේ වැඩේ කරේ. දැන් ආණ්ඩුව මාරු වුණා. අලුතෙන් ජනාධිපති කෙනෙක් ආවා. අලුතෙන් ඇමතිවරයෙක්පත් වුණා. එතකොට මොකද කරන්නේ මේ හාමුදුරුවෝ හරිම දක්ෂයි පෙත්සම් යවන්න. මාරු වෙන ගානේ බෞද්ධ කොමසාරිස් අලුතෙන් ඉන්න කෙනා මාරුලා ආපු ගමන් එයාට යවනවා පෙත්සම. ඉතින් මේ මිනිහා ආස්සේ ආය පරීක්ෂණ කරනවා. ප්‍රශ්න කරනවා ආය ඒකට උත්තර හොයනවා. බෞද්ධ කටයුතු ඇමතිවරයා මාරු වුණාම එයාට කියනවා. ආණ්ඩු මාරු වුණාම දේශපාලක අයින්ට කියනවා. ඒ වගේ අතාරින්නේ නැහැ. මේක දිගින් දිගටම යනවා මේ මිනිස්සු හරි පුදුම જાතියක්. අනුන්ගේ දේමයි හොයන්නේ අනුන්ටමයි ඇඟිලි ගහන්නේ. කිසිම හිරිහැරයක් නැතුව අපි මේ කැලේ අපේ වැඩ කරගෙන ගියේ. කාටවත් කරදරයක් නැහැ. කැලේ ඇතුලේ. කිසි කෙනෙකුට පේන්නේවත් නැහැ. මට මතකයි ඉඩම දුන්න වෙලාවේ දීලා සතියකට දෙකකට විතර පස්සේ එදා හිටපු මහවැලි අධිකාරී මහවැලි සංවර්ධන මණ්ඩලයේ මේ මහලි අධිකාරී එදා කොත්මලේ හිටපු නේවාසික ඉංජිනේරු මහතා මාව හොයාගෙන ආවා. ඇවිල්ලා මට හරියට ප්‍රශංසා කරා. ස්වාමීන් වහන්සේ මම මේ පාරේ වටේ එහාට මෙහාට කීප සැරයක් ගියා මේ තැන හොයාගන්න ඔබ වහන්සේ ඉන්න තැන හොයාගන්න බැරි වුණා කිව්වා. මොකද එයා හිතුවේ අපි මේ ඉඩම දුන්නාම මේ පාරයිනේ කාටවත් පේන්න මේ අර කඩයක් දාන වගේ ලොකුවට මේක හදයි කියලා. අපි කැලේ ඇතුලේ මේක කරේ. කාටවත් ඉන්න තැනක්වත් හොයාගන්න බෑ. පාරට කිසිවක් පේන්නේ නැහැ. පාරෙන් ඈත පාරේ සද්දත් ඇහෙන්නෙත් නැහැ. කාටවත් පේන්නෙත් නැහැ. අඩි පාරකින් තමයි කැලේ ගස් අතරින් මම මගේ කුටියට යන්න ඕනේ. එයා කිව්වා ඉහළ පාල කීප සැරයක් ගියා. බොහොම අමාරුයි මේ අඩි පාර හොයාගෙන මෙතනට ආවේ කිව්වා. ඒ වගේ ප්‍රශංසා කරා. ඉතින් ඒ වගේ අපි කිසිම කෙනෙකුට හිරිහැරයක් නැතුව ඒගොල්ලන්ගේ ආගමටවත් ඔය කියන බුද්ධ ආගමටවත් ඔය කියන මොකද්ද තේරවාදයේද හීනයන්නේද මොකද්ද මන් දන්නේ ඔය කියන මහලකු මේ කියනවනේ ඒගොල්ලන්ගේ මේ මොකද්ද මූලස්ථානේ නේද තේරවාදී බුද්ධ ආගමේ මූලස්ථානය. යමුතු බුද්ධ ආගමක්. බුදුහාමුදුරුවෝ නම් තේරවාදයක් දේශනා කරන්නේ නැහැ. කොහොම වුණත් ඒක ඒගොල්ලන්ගේ වැඩක් නේ. කොහොම හරි දැන් ඉතින් ඔන්න එච්චදී මේගොල්ලන්ගේ කීම ආණ්ඩු මාරු වුණා, ඇමතිවරු මාරු වුණා. දැන් කොහොම හරි කරලා මහවැලි අධිකාරියත් පොළඹවගෙන උසාවියේ නඩුවක් දාලා මට දැන් සිතාසි ආවා. ඉතින් මං ළඟ ඉන්න අයට කිව්වා ඉතින් මේකට අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට වන්දි ගෙවන්න වෙනවා. රටටම වන්දි ගෙවන්න වෙයි. කරන්න දෙයක් නැහැ රටේ අවාසනාව. මොකද බුදුන් වහන්සේ අපරිහානීය ධර්ම කොටේ රහතන් වහන්සේලා රැකගන්න කියලා තියෙද්දි රහතන් වහන්සේට හිරිහැර කරොත් මේ වගේ අභූත චෝදනා කරද්දී මේ වගේ ඊටාම පහත් නින්දිත විදිහේ චෝදනාටපත් කරලා චෝදනා ඉදිරිපත් කරලා රාජ්‍ය බලය පාවිච්චි කරලා රජය ආණ්ඩුව අධිකරණ ක්‍රියාවලියකට දැන් යන්නේ හරිම කනගාටුදායකයි. ඉතින් ඒකයි මම අර විදිහට කිව්වේ. හරි. කොහොම වුණත් මට ඉතින් යන්න බෑ උසාවියට. නමුත් මම කවදාකවත් එහෙම අනවසරයෙන් හිටියේ නෑ. මම කලිමුත් කියලා තියෙනවා. මහවැලි අධිකාරියෙන් ලැබුණ බලපත්‍රයක් තිබුණා. ඒකට අනුව ඒගොල්ලන්ගේ සහාය ඇතුව ඔය අක්කර 50ක් වෙන් කරලා තියෙනවා. මේ මහවැලි මහසෑය වෙනුවෙන් ඒකේ පෙන්වා දුන්නු කොටස කියලා ඒ ලේඛනේ පැහැදිලිවම ලියලා තියෙනවා. කුටි හදන්න මේ කටයුතු කරන්න කියලා. ඉතින් අපි ඒ අනුව බලපත්‍රයක් ඇතුව අවුරුදු 7ක් දැන් ඒ වෙනකොට 2004 අපි 2003 ඉල්ලුවේ අන්තිම කාලේ. 2004 ඉඳලා අපි එතන ඉන්නවා. දැන් මේ කතා කරන්නේ මම 2010 අන්තිම කෙලින්ම අවුරුදු 7ක් එතන. අවුරුදු 7ක් ගොඩනගපු ආරණ්‍ය දැන් කියනවා අනවසරයෙන් ඉන්නේ කියලා. ඉතින් දැන් අධිකරණ නියෝගයක් තියෙන ඉතින් මම අධිකරණයට යන්න ඕනේ. දැන් මට බලපත්‍රය දීලා තියෙන්නේ අපි ඊටම ගත්තෙත් කෙලින්ම මගේ නමටවත් ඔය කාගවත් පුජ්‍යලික නමකට නෙමෙයි. ඒ කියන්නේ බලපත්‍රයවත්. අපි ඉල්ලුම් කරේත් අපි හදාගත්ත සමිතියක් වගේ ශාක්‍ය මුනි ධර්ම ගවේෂී පදනම කියලා. ඒකේ ලෙටර් හෙඩ් එකක් තිබුණා. ඒකේ සභාපති කෙනෙක්, ලේකම් කෙනෙක්, භාණ්ඩාගාරික අනුශාසක, ඒ වගේ මම අනුශාසක හැටියට අනිත් අය සභාපතිලා, ලේකම්ලා ඒ වගේ ප්‍රභූ පිරිසක් අපි සම්බන්ධ වෙලා තමයි ඒක කරේ. ඒතර ඒකේ අපි ආණ්ඩුවෙන් ඒ ඉඩමේ අවසරය ඉල්ලන්නේ ඒ ශාක්‍ය මුනි ධර්ම ගවේෂී පදනමේ ලේකම් තමයි ලියුම ලියන්නේ. ඉතින් ඊට පස්සේ අවසර පත්‍රය ලැබෙන්නේ ලේකම්ගේ නමට.
දැන් ඒක අපි එහෙම හැදුවෙත් කිසි කෙනෙකුට පුජ්‍යලික අයිතිවාසිකම් නොකියන්න. ඉතින් ඔහොම කරලා තිබ්බහම ඉතින් අපි කොච්චර දුර දිග බලලා ධර්මානුකූලව මේක පවතින රටට සේවයක් වෙන්න ජනතාවට වැඩක් ගන්න මේවා හැදුවට මේ රටේ තියෙන තත්ත්වය තාම කනගාටුදායකයි. මේ රට දියුණු කරන්න බැරි ඒකයි දියුණු වෙන්නේ නැහැ. මේක ගෝත්‍රික රටක්, ගෝත්‍රික ජන සමාජයක්. හරියට නිදේ ඉන්න ගෙම්බෝ වගේ කිසිම ප්‍රගමනයක් ඉදිරි ගමනක් නැති එක තැන පල් වෙන මහ කුණු රටක් වෙලා ඉවරයි මේක. කුහකකමයි, අනුන්ගේ වැරදි හොයන එකයි, අනුන්ගේ කකුලෙන් අදින එකයි, අනුන්ට හිරිහැර කරන එකයි මිසක් තමුන් දියුණු වෙන්න ඕනේ, සේවයේ අඩු ගන්න ගන්න වැටුපුටවත් වැඩ කරන්න ඕනේ. ඒ වගේ රටට දැනෙන්න වැඩක් ඇතර උපන්නාට මෙලෝ වෙන්නව වෙනුවට යහපත් විදිහට ජීවත් වෙන්න ඕන, අන් අයට හිරිහැරයක් නොවෙන්න, අන් අයට ගෞරව කරමින් ජීවත් වෙන්න ඕනේ. මේ වගේ ಗುಣධර්ම එහෙම ගෑවිලවත් නැහැ. හාමුදුරුවෝ ඉතින් බණ කියන්න දහම් දෙසන්න දන්නේ නැහනේ. ගාථා කියනවා, ගස්කල් බඳිනවා, බෝගහට ඇහැටු ගහට පූජා තියනවා, නූල් බඳිනවා. පාංශකූලෙට යනවා, ඊළඟට පිරිත් කියනවා, ඊළඟට පිළිම වලට වඳිනවා. ඉතින් ඒ කමක් නැහැ, ඒක ආගම් වල ලක්ෂණයක්. ඒකදී ඒගොල්ලෝ කරගෙන ගියාවේ. ඒක අපි දොස් කියන්නේ. ඒකට පිරිසක් ඉන්නවා. හැබැයි ඉතින් අර අනිත් මිනිස්සුන්ට හිරිහැර නොකර කරන්න එපා ඒක. මේ සිවුර ඇඳගත්තා කියලා ඔක්කොම ඒගොල්ලන් කොටේ නෙවෙයිනේ. කොහොම හරි ওই විදිහට ගියා. දැන් ඉතින් අන්තිමට සිතාසියට අනුව මම උසාවියට ගියා. ඉතින් අපේ දායක විශාල පිරිසක් ඉතින් නුවරින් කුලඹින් ආපු අය වාහන තෝගයක්. දැන් අපිට නඩුව තියෙන්නේ කොහෙද? හෙල්බොඩ උසාවිය. හෙල්බොඩ ඔය උස්සලාවට ටිකක් නුවරඑළිය පැත්තට වෙන්න. ඒක මේ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයක්. ගම්පල මහේස්ත්‍රාත්වරයා තමයි මම හිතන්නේ සතියකට දවසක් මගේ මම හිතන්නේ නැවැත්තේ. කොහමරි බදාදා දවසක ඉතින් අපිට යන්න වුණා. හෙල්බොඩ උසාවිය පුංචි නගරයක්, කඩමණ්ඩියක් වගේ. අපිට ගිය වාහන ටික දාන්නත් අපිට ඉඩක් තිබුණේ නැහැ. ඒ තරම් පටු පුංචි තැනක් එතන. දාලා කොහොම හරි කරලා ඉතින් උසාවියට ගියා. පරණ ගොඩ නැගිල්ලක්. කඩා වැටීද කියලා හිතන අය ඉන්නකොටත් ඒ තරම් පරණ කැඩිච්ච පුටු තියෙන එකක්. ඉතින් මම ඉතින් එළියට වෙලා හිටියා. කුඩයක් ඉහළගෙන වහිනවා. උඩටම වහිනවා. කූඩැල්ලු මිදුල පුරා කූඩැල්ල හිටි කොහමත් කූඩැල්ලුනේ. කූඩැල්ල වැහිරයිද ඉතින් හිටගෙන කුඩේ ඉහළගෙන හිටියා. ඉතින් දැන් නඩුව කතා කරා. ඉතින් මම ගිහිල්ලා දැන් මට තමයි නඩුව දාලා තියෙන්නේ. දැන් මම තමයි මේ කැලේ බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ කියලා. ඉතින් මම අධිකරණේ ඉත්තිකූඩුවට නැග්ගද මට මතකත් නැහැ. ඉත්තිකූඩුවට නැග්ගද නැද්ද කියලා මට මතක නැහැ. නැගලා කොහොම හරි ගිහිල්ලා මම පෙන්නුවා මෙන්න බලපත්‍රය කියලා. එතකොට මහේස්ත්‍රාත්වරයා බලපත්‍රය අතරට කියවලා ඉවරලා මහවැලි අධිකාරියට කිව්වා මෙන්න තියෙනවා බලපත්‍රයක්. කෙලින්ම එයා කිව්වා මේ තියෙන බලපත්‍රය. දැන් එතකොට නඩුව ඉවරයි. මොකද අනවසරයෙන් ඉන්නවා කියලා නඩු දැම්මේ. නඩු නිමිත්ත අනවසරයෙන් කැලේ ඒගොල්ලන්ගේ කැලයක් අල්ලගෙන ඉන්නවා කියලා. හැබැයි බලපත්‍රයක් තියෙනවා. නඩුව ඉවරයි එහෙමනම්. ඉතින් මේගොල්ලෝ මොකද කරේ? ඉතින් මේව අල්ලගෙන ඉතින් අපේ පෙරක දෝරුවත් අල්ලගෙන අපි සල්ලි කිවලා දාපු පෙරක දෝරුවත් තොරතුරු ඒ පැත්තට දෙනවා. මේවා කරලා ඔන්න ඉතින් ඊළඟ නඩු දින දැන් යනවා. සතිය දෙකෙන් දෙකට නඩු උසාවිය යන්න ඕනේ මම. මම හිතන්නේ අපි දෙසැම්බර් මාසේ නොවැම්බර් හරි දෙසැම්බර් හරි උසාවිය යන්න පටන් ගත්තේ. දෙසැම්බර් ඊළඟ 2011 ජනවාරි මාසේ 10 වෙනිදා විතර වගේ වෙනකන් ගියා. ඉතින් අහලා ලේඛන යන්නේ ලිපි ලේඛන එහාට මෙහාට වමාරු කර ගන්නවා. ඒගොල්ලෝ ෆයිල් හදලා මොනවද කරලා ඉතින් ඒගොල්ලෝ ඔක්කොම එක පැත්තක් මං තනියම ඔක්කොම වට කරලා ගහනවා. එහෙන් ආණ්ඩුව ඇමතිවරයා මහවැලි අධිකාරිය ඊළඟට හාමුදුරුවෝ ටික ඔක්කොම ඒගොල්ලෝ තමයි මේක නායකත්වය අරන් තියෙන්නේ. ඒ පළාතේ අර අයිතිකාරයාගේ පුතා මහවැලි මහසෑය හදපු අයිතිකාරයාගේ පුතා සහ බිරිඳ ඒගොල්ලෝ ඉස්සරහින්ම ඉන්නවා. අර මං කලින් කියලා තියෙනවා. අවාසනාවට මම මිනිස්සුගේ නම් නොකියන ඉඳ මට මේ මිනිස්සුන් ඉරිදරව් කරන්න බෑ. ඔයගොල්ලෝ හිතා ගන්න කවුද කියලා. මහසෑය හදපු ඒ තමුන්ගේ තාත්තා කියලා මට අතවිස්සුව මිනිහා. මේ මිනිස්සු තමයි මේවා කරන්නේ. පිටිපස්සෙන් ඉන්නේ හාමුදුරුවෝ ඔක්කොම නෑදෑයෝ. ඒකට ඉතින් එක මිනිස්සු කොත්මලේ වැඩි හරියක් ඔය නරක මිනිස්සු ටික. හොඳ මිනිස්සු ගොඩක් හිටියා. මම හැමදාම කොත්මලේ මිනිස්සුන් ගරු කරනවා. හොඳ පුරවැසියෝ ඉන්න පළාතක් කියලා. මේ එතකොට දැන් ඉතින් උසාවියේ නඩු යනවා. සති දෙකෙන් දෙකට අපි යනවා. ඉතින් ඔය අතරේ තමයි වහිනවා. ටිකට හරහාට වහිනවා. ඔයගොල්ලන්ට මතක ඇති ඉතිහාසයේ මුල්වරට මහවැලි බත්තර මුල්ලේ මේ කොළඹ තියෙන පාර්ලිමේන්තුව දියවන්නාවේ තියෙන පාර්ලිමේන්තුව යට වුණා. යට තට්ටුව එහෙම් පිටින්ම යට වුණා. වතුර ගැහුවා. ඔයගොල්ලන්ට මතක ඇති බෝට්ටු වලින් ගිහිල්ලා තමයි මේ සැසිවාරයේ අවසන් කරේ හෝ ආරම්භ කරේ මට මතක විදිහට මේ ඉතිහාසයේ පාර්ලිමේන්තුව හැදුවා තාක් ඉඳලා අද වෙනකන් එකම එක වතාවක් ගම් වතුර ගහලා යට වුණා. ඒ වෙලාව වෙනකොට මගේ ආරාමේ හිටියේ
එක්තරා භික්ෂුණියක් ඇය තමයි ඔය පාර්ලිමේන්තුව ඇඳපු කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියා ඔයගොල්ලෝ කවුරුත් දන්නේ නැති ලංකාවේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියා ඕක හදපු. එයාගේ දෙවෙනියා. එයාගේ සහකාර ගෘහ නිර්මාණ ශිල්පිනිය තමයි මගේ ළඟ ඒ වෙලාවේ භික්ෂුණියක් හැට අපේ ආරාමෙත් හිටියා. එයාට ඇවිල්ලා ඔය කතාව කිව්වහම මේ පාර්ලිමේන්තුවට වුණාම එයා මවිත වුණා. අපි මේක මේ විදිහටයි ප්ලෑන් කරේ මේ විදිහටයි. කියලා ඒක එයා වෙච්ච හානි හිටන් කිව්වා. ඔය යට තට්ටුවේ තියෙන ඒවා අර ජෙනරේටර්ස් ඒවා මම යන්ත්‍ර ඔක්කොම වතුරට යට වුණානේ. ඒවා එළියට මම හිතන්නේ ප්‍රසිද්ධ වුණේ නැතුව ඇති. මට ඒ ආකිටෙක්ට් නේද අපේ කවුද මේ ගෘහ නිර්මාණ ශිල්පිනිය කතාව කිව්වා. ඕක අපි මෙහෙමයි මේ විදිහට අපි කරේ කියලා. ඔය මතට පාර්ලිමේන්තුවේ ඇන්දේ මට නුගුළු කවුරුත් දාන සුප්‍රසිද්ධ ලංකාවේ හිටපු මම එයාගේ නම කියන්නම් සුප්‍රසිද්ධ චරිතයක් ඉන්න ජෙෆ්රි බාවා. එයාගේ ඇසිස්ටන්ට් තමයි මට ඔය කතාව කිව්වේ. මෙන්න මේ විදියයි. හැබැයි කොහොම වුණත් පාර්ලිමේන්තුව යට වුණා. ඔයගලන්ට මතක ඇති. මම කිව්වනේ අර අතේ තියාගෙන මොකද්ද? සිතාසියේ තියාගෙන කිව්වනේ. මේකට රටම ජාතියෙන් වන්දි ගෙවන්න වෙනවා කියලා. ඒක තමයි ධර්මතාවය. හොඳේ මගේ බලාපොරොත්තුවත් මගේ ප්‍රාර්ථනාවත් මගේ ඉල්ලීමවත් නෙමෙයි. මොකද මට එහෙම කිසිම වමනාවක් නැහැ. මිනිසුන්ට යහපතක් වෙනින් ලෝකෙට දහම් දෙසන්න අපි මේ අවස්ථාවක් අරගෙන මේක හැදුවට මේවා මේ මගේ කරගන්නවත් අපිට මේ අයිති කරගන්න හදන්න එහෙම වමනාවක් නැහැ. ලෝකෙට සේවයක් කරේ. කොහොම හරි මම වැස්සේ තෙමිතේ මේ කූඩල්ලෝ කකා හෙල්බඩ උසාවියේ මිදුලේ හිටගෙන ඉඳිද්දි ඒ සති කීපේ මම දැන් දිගින් දිගට වැස්සා වැහලා පාර්ලිමේන්තුවට යට වුණා. ඉතින් මම ඒ ගැන මතක තියාගන්න මේ ගැන සතුටු වෙනවා උදම්මනනෝ හැම නෙවෙයි. වැරදි වැටහීමක් එමෙති කරගන්න බා. අපෝ මහලුකු රාතන් වහන්සේ අන්න එයාට මේවා කරලා අන්න මේ ඔහොනේ මේ මිනිස්සු කියන්නේ මේ සමාජ මාධ්‍ය දාලා හරහා මේ මෙහෙම කියනවා අර එහෙම කියනවා. නෑ එහෙම කියන්නේ මම මේ දහම් දෙසන්නේ මේ ලෝකේ ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන හැටි කියන්නේ. හොඳේ. දැන් මං අතර ගත්ත ගමන් සිතාසි අරගෙන කිව්වනේ මේක ලේසිපාසු චෝදනාවක් නෙමෙයි මේකට මේක අබුදු චෝදනාවක් මේකට අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව වශයෙන් වන්දි ගවන්න වෙයි කියලා කිව්වා. දැන් මේ බලාගෙන ඉඳලා වැඩි දවසක් යන්න ඉස්සර මේ සති කීපයක් යනකොට මේ දේ සිදු වුණා. ඒකයි මම ඔයාලට මතක් කරේ මේ ධර්මයේ තියෙන හාස්කම් පෙන්වන්න මිස මට ඇති විශේෂයක් නැහැ. ඉතින් කොහොම හරි ඉතින් සති ගානක් කොහොම ගියා. ඉතින් ගිහිල්ලා වාර ගානාවක් අධිකාරියට ගිහිල්ලා ඉතින් ඒගොල්ලෝ ෆයිල් හදලා ඔක්කොම කරලා අන්තිමට නඩුකාරවරයා කිව්වා ලබන දිනේ දීලා ආවල් දවසේ නඩු තීන්දුව දෙනවා කියලා. ඉතින් ඒ ඊළඟ දවසේ ඉතින් ඉදාට යනවා දැන් තීන්දුව අහන්න. හැබැයි ඒ දවසේ තීන්දුව දුන්නේ නැහැ. උදේම නඩු අරගත්ත අරගෙන කිව්වා නෑ අපි ඊළඟ දවසේ නඩු තීන්දුව කියලා තව සති දෙකක් ඉස්සරහට දින දෙදී ඔහොම හිට නඩු වාර 3ක් 4ක් දින දෙදී ගියා. ගිහලා අන්තිමට නඩු තීන්දුව කියෙව්වා. මොකද්ද නඩු තීන්දුව? රජයේ ඉඩමක් නිසා නිරපනවා. මේ කියන්නේ මේ ඉඩම රජයේ නිසා දැන් චෝදනාව තියෙන නඩු නිමිත්ත මට නඩු පැවරුවේ අනවසරයෙන් මේ ඉඩම අල්ලගෙන ඉන්නවා කියලා. හැබැයි දැන් නඩු තීන්දුව දුන්නේ මේ ඉඩම රජයේ ඉඩමක් නිසා නිරපීමේ නියෝගයක් නිකුත් කරනවා කියලා. ඔච්චරයි. ඉතින් අපි එන්න ආවා. ඊට පස්සේ මම අපේ ඒ කතා කරපු ලෝයර්ටම දැන් මේ ලෝයර් අනිත් පැත්තට කතා කරේ තනිකර මහවැලි අධිකාරිය පැත්තට ආණ්ඩුවේ පැත්තට මම යාට සල්ලි දීලා ඊට අපිට වඩා සල්ලි දෙන්නේ නැති අපේ පැත්තෙනුත් සල්ලි අරගෙන මේ පැත්තෙනුත් අරගෙන අරිම දූෂිත මම දැකපු දූෂිතම මේ නීතිවේදී මහා ජරා මිනිහෙක්. ඉතින් නුවරේ ඉන්නේ මිනිහගෙත් මට නම කියන්න බෑ. කොහොම හරි දැන් මම ඊට පස්සේ මනුස්සයෙක් කිව්වා හරි මේ නඩු දින්දුවම ගියාවේ මේක ඉහළ අධිකරණයට දාන්න අපීල් කරන්න මේක අපෞසාරයක් අධ්‍යයන මොකක්ද ඊළඟට දෙන හයි කෝට් මහාධිකරණයට දාන්න මේකට මේ තීන්දුවට එරෙහිව කියලා. හරි ස්වාමීන් වහන්සේම කරන්නම් කීගේ මේ මිනිහා මේ ෆයිල් එක දාන්නේ නැතුව මහාධිකරණයට මගෙන් සල්ලි අරන් යනවා මගෙන් කියන අපේ දායකයන්ගෙන් මට බොරු කිය සති දෙකක් දින 14ක් යනකම් කල් මැරුවා. දින 14ක් ගියාට පස්සේ නඩු තීන්දුව ක්‍රියාත්මක වෙනවා. මොකද දින 14ක් ඇතුළත අපි මහාධිකරණයට මේ පැමිණිල්ල ගෙනිච්චනම් එතකොට අනිවාර්යයෙන්ම එතන ඒ නඩුව විභාග වේටපත් වෙන ගන්නවා. ඒ අතරතුරේ මේ දුන්න තීන්දුව නවතිනවා. දැන් මේක නිසා තමයි මේගොල්ලෝ මේ ඔක්කොම එකතු වෙලා දැන් නඩු තීන්දුව ගන්නත් කටයුතු කරේ මේ මගේ අපේම සල්ලි අරගෙන අනිත් පැත්තට කතා කරපු පෙරක දෝරුවා සියල්ල එකතු වෙලා හාමුදුරුවෝයි ආණ්ඩුවයි මහවැලි අධිකාරියයි ජනාධිපති ඇමතිවරයා මේ ඔක්කොම සවුල් හොඳේ ඔක්කොම එකයි ඔක්කොම මේගොල්ලෝගේ මං විතරයි අනුන්ගේ මං විතරයි අපජාතක මොකද අපි මේ කොහාටත් නැති
මට ගැහුවේමනේ NGO කාර්යයා. මූලධර්මවාදියා. ඔව් NGO තමයි. මූලධර්මවාදියෙකුත් තමයි. මූලධර්මයක් නැතු මොකුත් තියෙන්න බෑනේ. බුදුන් වහන්සේගේ මූලධර්ම තමයි චතුරාර්ය සත්‍ය, අෂ්ටාංග මාර්ගය. බෝධිපාක්ෂික ධර්ම, සත්බොජ්ජංග, සතිපට්ඨාන, සතර සතිපට්ඨාන. ඉතින් ඒවා තමයි මම කතා කරන්නේ. ඒවා මූලධර්ම තමයි. මූලධර්මවාදී කිසි ගැටලුවක් නැහැ කියන්න. තමයි කිව්වෙත් ඒ කාලේ ඔව් මූලධර්මවාදී. NGO කාර්යයක් තමයි. මොකද මේක ආණ්ඩුවේ සංවිධානයක් නෙවෙයිනේ. ඒ හින්දා මේක non governmental organization එකක්. ඒකෙන්ද අනිවාර්යයෙන්ම NGO. මම ওই කාලෙම කිව්වා. අදත් මම නිකන් මතක් කරේ. කොහොම හරි මේ අවුරුදු 7ක් අපිට හිරිහැර කරලා මේ පුපුරලා ගිය තැන මම මේ කියන්නේ ඔයගොල්ලන්ට. බැලුවේ කොහොම හරි මාව එලවලා මාගේ කට වහලා මාව අපව ඝන කැලයකට තල්ලු කරලා නැත්නම් මගේ සිවුරු ගලවලා මාව නිහඬ කරලා මාව මරන්න හිටන් උත්සාහ කරානේ. දැන් මම කලින් කිව්වා. බැරි වෙනකොට දැන් මොන්න ආණ්ඩු මාරු වෙනකොට ඒකෙන් එක කරගෙන යනවා. ඉතින් නඩු තීන්දුව දුන්නා. අපේ පෙරක දూరు අපෙන් සල්ලි අරගෙන අපිට එරෙහිව කටයුතු කරා. දින 14ක් යනකම් බලන් හිටියා. මේක කඩන්න දිනේ එනකම්. අපිව නොමග යවුවා. මාත් බලන් හිටියා. මොකද මට කිසිම කලබල වෙන්න දෙයක් නැහැ. මොකද මගේ නෙමෙයි බුද්ධ ශාසනය. මගේ නෙමෙයි බුදුන් වදාළ දහම. මගේ නෙමෙයි ගෞතම බුදුන් වහන්සේ. මට ගෞතම බුදුන් වහන්සේ මගේ ශාස්ත්‍රවරයා විතරයි. උන්වහන්සේ කියපු දේ කරලා මම අද මේ තත්ත්වෙ ඉන්නවා. හැබැයි ආ මගේ නෙවෙයි. ඔය කියන බුද්ධ ධර්මවත් මගේ නෙවෙයි. චතුරාර්ය සත්‍යයත් මගේ නෙවෙයි. මම ලෝකේ අතහැරපු මිනිහෙක්. මම ලෝකේට අනුකම්පාවෙන් බුදුන් වහන්සේට කරන පූජාවක් හැටියට මෞපිය වන්දනාවක් හැටියට මම මේ හැම දන්න දේ ලෝකෙට එළිදරව් කරාට මට එකකින්වත් ඇති වැඩක් නෑ. මට කවුරු නිවන් දැක්කත් එකයි නැතත් එකයි. මේ රට ධාර්මික වුණත් එකයි නැතත් එකයි. මේවා අපිට හදන්න බෑ. ඒක වෙන්න ඕන දේ වෙයි. ඉතින් මම මග පෙන්වීමක් කරා. ඉතින් ඒකට මහන්සි වුණ අය, යොමු වෙච්ච අය, ඒකට වියපැහැදම් කරපු අයට ඒ ආනිසංස තියෙයි. ඉතින් මේ විරුද්ධවාදීකම් කරපු අයට ඒ ආනිසංස තියෙයි. මගේ මතේ එච්චරයි. මට දෙකෙම වැඩක් නැහැ. මොකද මම භික්ෂුවක් හැටියට සියලු දේ අතහැරලා ධර්මයට ඇවිල්ලා රහත් ඵලයටපත් වෙලා මට අදාළ දෙයක් නැහැ. මට ඕනේ ඉතින් මගේ පාත්‍රයේ සිවුරයි විතරයි. පින්න පාතෙන් යපෙන්න ඕනේ ගහක් යට, ගලක් උඩ, ගල් වෙනක මට ඕන තැනක ඉන්න පුළුවන් අවසන් උස්මෙල්ලකම්. එහෙම බලාගෙන තමයි අපි ආවේ. ඊට රටට ලෝකෙට සේවයක් කරන්න මේ වෙන දෙයක් ගොඩනගන්න උත්සාහ කරේ. ඉතින් ඔන්න වෙච්ච දේ. දැන් ඉතින් මේ පුජ්‍යලයා මේක පිල් කරේ නැහැ. ඉහළ උසාවියට දැම්මේ නැහැ. අපි රස්තිය අඩු කරා සල්ලි අරගෙන අන්න தත්වෙට යනකම් බලාගෙන හිටියා. ඒ අතරතුරේ මම දවසක් වෙන හේතුවකට අපේ තරුණයෝ කීප දෙනෙකුත් එක්ක එදා ආරාමෙන් එළියට යන්න තීරණය කළා තිබේ. එදා දාන ගෙනාවේ මට මතකයි 2011 පෙබරවාරි මාසේ 24 වෙනිදා ඔය කම්පල කණ්ඩායමක් දාන ගෙනාවේ. උදේ මම දාන එහෙම වරදලා ඉවරලා ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා අපි 10ට විතර 10ට වගේ ඒ වගේ ඇති 10ට 10:00 වගේ ආරාමෙන් එළියට බැස්සා මේ විශේෂ උමනාවකට මහනුවර නගරයට යන්න. ඒ තරුණයන්ගේ කාර් එකේ වාහනේ නැගලා අපි ටික ගියා. හැබැයි අපි ගේට්ටුවෙන් ආරාමෙන් එළියට යද්දිත් ඒ ළඟ හිටපු මිනිස්සු ටිකක් අපේ දිහා මුතුවට බැලුවා. පිරිසකුත් හිටියා. අපිට එච්චර ගාණක් නෑ අපි ඉතින් යන්න ගියා. ඊට පස්සේ මම නුවරට ගිහිල්ලා ඒ කියන්නේ නුවරට යන්න පැය භාගයක් විනාඩි 45ක් පැයක් විතර යන්න ඇති මං හිතන්නේ. කිලෝමීටර් 45ක් තියෙනවා නේද ඉඳලා 50ක් විතර ආරාමේ ඉඳලා පැයකට වැඩි ගියා. කොහොම හරි මට දුරකථන නැමතුමක් ආවා මෙන්න පිරිසක් ඇවිල්ලා ආරාමේ කඩන්න කියලා. මට කිව්වා. ඉතින් දැන් පොලිසියෙන් දැන් ඇවිල්ලා ගම්පල අධිකරණයෙන් ඇවිල්ලා ඉන්නේ රෙජිස්ට්‍රාර් මට වරියක් හිටියේ එයයි ඒ නිලධාරියෝයි ඊට පස්සේ දැන් ඒගොල්ලෝ ඉන්නවා පොලිසිය එනකම්. මෙහෙමයි වෙන්න යන්නේ කියලා මට විස්තරය කිව්වා. මම ගණන් ගත්තත් මට වැඩක් නැහැ නේ. මගේ පාඩි මං ගියේ වැඩේ කරා. ඉතින් මට දැන් දිගින් දිගට දුරකථන නැමතුම් එනවා. මෙහෙමයි අන්න දැන් පොලිසියෙන් ආවා මෙන්න දැන් වඩන්න යනවා මෙහෙමයි. ඊට පස්සේ කඩනවා. බැකෝ යන්ත්‍ර ගෙනල්ලා කැඩුවා. ගොඩනැගිලි බිමට ඇදලා දාලා බහලවල් කඩලා දාලා පොළොවට සමතලා කරා. ගොඩක් ඊට ඉස්සලා කොල්ල කෑවා. ඇතුලේ තියෙන සියලු දේවල් මිනිස්සු ගම්වාසීන් එකතු කරගෙන ආපු මිනිස්සු මේ කොල්ල කෑවා. අපේ තිබුණ හැම දෙයක්ම තායකයන්ගේ ඒවා හිටපු අය ඉතින් කරගන්න දෙයක් නැහැ. ඔක්කොම බලන් හිටියා පොලිසියත් හිටියා. දැන් රාජ්‍ය බලය සම්පූර්ණ පාවිච්චි කරලා රාජ්‍ය ජනාධිපති බලය, පාර්ලිමේන්තුවේ බලය, ඇමතිවරුන්ගේ බලතල ඊට පස්සේ හරියට කෙටියෙන් කිව්වොත් ව්‍යවස්ථා විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ සහ රාජ්‍ය පරිපාලනයේ මේ ඔක්කොම එකතු වෙලා සහ මොකද්ද බුද්ධ ශාසනය මේගොල්ලන්ගේ තේරවාද බුද්ධ ශාසනය එකතු වෙලා තමයි මේ අපරාධය කරන්නේ. හොඳේ. මම දන්නේ මේවා කියලා මට උසාවිය යන්න විදායත් කියලා මේ උසාවියට පාස කරා කියලා දන්නේ නැහැ.
මං අපහාසකට නම් නෙමෙයි මම කියන්නේ මට කාටවත් අපහාස කරන්න උවමනා නැහැ. අධිකරණයට අපහාස කරන්නෙත් නෑ අපි. කාටවත් අපි අපහාස කරන්නේ නැහැ. නමුත් අර කතාව කියන්න එපා වෙච්ච දේ. නැත්නම් මේවා පසු කාලයක වෙන කතානේ කියන්නේ. ඉන්න මම ඉතිහාස කතාව කියලා තියන්න ඕනේ. ඒකෙන්ද කියන්නේ. හොඳයි. කොහොමත් මේ එක්කම එකතු වෙලානේ මේක කරේ දැන්. අධිකරණ නියෝගය ගත්තා. ඉතින් අධිකරණයේ නියෝග දෙන්නේ ඒගොල්ලන්ට ලැබෙන තොරතුරු අනුව. ඒ කාලේ කතාවක් තිබ්බා අධිකරණයේ මේ දැඩි ලෙස දේශපාලන බලපෑම් තිබුණා. සමහර නඩු තීන්දුව ලිව්වේ අරලියගහ මන්දිරින් කියලා මිනිස්සු අතරේ මතයක් තිබ්බා. හොඳයි. මම නම් දන්නේ මං කැලේ හිටියේ මට මිනිස්සු කියන ඇහිලා තියෙනවා. ඔය වගේ තමයි ස්වාමීන් වහන්සේ ගණන් ගන්න එපා මේ ඕක තමයි ඇත්ත කියලා. ඉතින් ඒ පැත්තෙන් බලද්දිත් එක්තරා විදිහකදී මම කල්පනා කරා ඉතින් මේ මිනිස්සයාට යුද්ධ දිනා ගන්න පරිදිලා පස්ස බිමෑන්ලා ඉන්න වෙලාවේ අනේන මන් නැති වෙච්ච වෙලාවෙත් අපි උදව් කරේ මම. යුද්ධේ 31 අවුරුද්දක් ගෙනිච්ච යුද්ධයේ අන්තයට පරාජය වෙලා යන්නේන මන් නැති වෙච්ච වෙලාවෙ ඇවිල්ලා අහද්දි ඒක ජයග්‍රහණය කරන්න ඕන මාවත පෙන්වා දුන්නෙත් මම. දැන් මේ හුදටම මේ මිනිස්සු මාව දන්නවා. කරපු රටට වෙච්ච කරපු සේවයක් දන්නවා. හැබැයි ඉතින් මේක තමයි මේ රටේ කාලකන්නිකම කියන්නේ. ඒක තමයි මේ රටේ තියෙන මේ විදිහට මේ රටේ ජනතාව විඳවන්න. මේ විදිහට මේක මේ පෞකාරයෙන් රටක්. මේ මෝඩ හාමුදුරුවෝ මේ බොර බුද්ධ ආගමේ තමයි කියන්නේ මේක පින්බිම. මේක යලි උපදින්නත් සසර වසර තුරු මේකේ උපදින්න ඕනේ. පින්කෙත, පින්බර හෙල රන් දෙරන මේකම බොරු. මේකක්වත් ඇත්ත නෙමෙයි. අද මේ රට තියෙන්නේ පෞකාරයෙන්ද විඳවන්න හදපු රටක්. ඕකේ දිනුණු රටවල් දකිනකොට අපිට හිතෙනවා මොනවද මේ රටේ මේ මිනිස්සු කරන්නේ කියලා. ඉතින් මේ විදිහට දැන් මේක දැන් අර මම නුවරේ ඉන්නවා. ඉතින් මට විනාඩි 5න් පාඩ දුරකථන නැමැති දෙනවා. මෙන්න මේව කඩනවා මෙහෙමයි සමහරව අඬා මට කතා කරේ. රාත ස්වාමීන් වහන්සේ මට මේවා අපි බලා ඉන්න බෑ මේවා දිහා කිව්වා. ඊට පස්සේ මම කිව්වා ඉතින් බලා ඉන්න බෑ නම් අහක බලා ගන්න කිව්වා. මට වෙන කියන්න දෙයක් නැහැ නේ අහක බලා ගන්න. ඕගොල්ලොන්ගේ නෙවෙයි ඕක මගේත් නෙවෙයි කලබල වෙන්න එපා. අපි ආරාමයක් හැදුවා. ඒකට දායක වෙච්ච මහන්සි වෙච්ච කැප වෙච්ච අයට ඒකේ ආනිසංස තියෙයි. දැන් මේක කඩපු දෙන් කඩන අය කඩපු දෙන් ඒ අයට ඒ ආනිසංස තියෙයි. මේක මොන විදිහට කරත් මොන රාජ්‍ය බලය මොන අධිකරණ බලය මොන පරිපාලන බලය පාවිච්චි කරත් මේවායේ මේ කර්ම විපාක නම් වෙනස් වෙන්නේ නැහැ. හොඳේ. ඒකයි මම කියන්නේ අර මම ඒ කාලේ යුද්ධ වෙලාවෙත් කිව්වේ කුලියට මිනිහ මරනවා කියලා හමුදාවට ඉඩි තිබ්බට පඩි ගත්තට ආණ්ඩුව රට වෙනුවෙන් ආගම වෙනුවෙන් ජාතිය වෙනුවෙන් යුද්ධ කරන්න කිව්වට මිනිමරුම් ඝාතනයේ පාප කර්මයට අදාළ පුජ්‍යල වන්දි ගෙවන්න ඕනේ කර්මයේ විසින්. ඒක මම ඒ අප්සොල් ඒගොල්ලන් කිව්වා. සමහර අය මට අර නින්ද ගියෙත් නෑ කිව්වේ ඒකයි මේ ෆොගට් ෆයිල් එකට දානවා කියලා මම ඔය ගැන කතා කලින් කියලා තියෙනවා. ඉතින් කොහොම හරි මේක කඩනවා. ඉතින් තොරතුරු ලැබුණා. ඉතින් මම කිව්වා අහක බලා ගන්න. ඒකේ කිසි ගැටලුවක් නැහැ වෙන දෙයක් වුණාවේ කියලා. ඉතින් මිනිස්සු හරි ආසරණයි හිටපු දායකයෝ භික්ෂුන් හිටියා, භික්ෂුණීන් හිටියා, උපාසකයෝ උපාසිකාවෝ මම දැන් 50ක් විතර වගේ භාවනා කරන්න ආපු අයද තව කටයුතු වලට හිටපු අය කොයි බලා හිටියා. තනිකර රාජ්‍ය බලය පාවිච්චි කරලා අධිකරණ බලය පාවිච්චි කරලා මේක පොළොවට සමතලා කරා. ඊට ඉස්සර සියල්ල මංකොල්ල කෑවා. මම නම් පැත්තවත් බැලුවේ නෑ. මම ඒ පැත්තේ ගියෙත් නෑ. ඊට පස්සේ එදාම ඉතින් අපි කතා කරගෙන ඉන්නකොට ඒ සිද්ධිය එනකොට මාගෙත් එක්ක හිටපු තරුණයෝ අතර එක්කෙනෙක් කිව්වා ස්වාමීන් වහන්සේ මගේ අපේ ගෙදරක් තියෙනවා. එයාගේ අම්මා තාත්තත් එක්කත් කතා කරලා ගෙදරක් තියෙනවා. අලුතෙන්ම හදපු ගේ. තාම අපිවත් කවුරුවත් පදිංචි වෙලා නැහැ. ඔබ වහන්සේට ඒකේ ඉන්න පුළුවන් කිව්වා. ඉතින් ඒ අවස්ථාවට වෙන කරන්න දෙයක් නැහැ. මම ඒ ගෙදරට ගියා. ඒක තිබුණේ නුවර අඹදැන්නේ. තාට්ටු දෙකේ අලුත්ම නිවසක්. බඩු මුට්ටුත් ඔක්කොම තිබුණා. කිසි අඩුපාඩුවක් නැහැ. ගියා. ඉතින් පහුවදා ඉඳලා ඉතින් මට ඔක්කොලම දාන්නේ දෙනවා. ඉතින් මගේ දායකයෝ හිටපු අයට උපාසක උපාසිකාවෝ සහ අනිකුත් අයට ඉතින් හිතා ගන්නවත් බෑ නිකන් මොනවද වෙලා වගේ ඒගොල්ලෝ කත කරේ. ඒ තමයි පෘථග්ජන ස්වභාවයනේ. හරිම කම්පා වුණා, කනගාටු වුණා, පසුතැවුණා. මට ප්‍රශ්නයක් නෑ මම බලන්නේ හිටියා. කොහොම හරි පහුවදා මට එතන මගේ දායකයෝ එනවා. ඉතින් දානි දෙනවා. දානි ගෙනාව. පහුවදා දානේ වැළඳුවේ පාත්‍රයක් කඩෙන් අලුතෙන් අරන් ඇවිල්ලා. මගේ ඉතුරු උනේ ඇඳගෙන හිටපු සිවුර විතරයි. කකුල් දෙකේ තිබ්බ සෙරපු දෙක. සාමගේ ළඟ ඒ කාලෙත් මට පූජා කරපු අර පොඩි ෆෝන් එකක් තිබුණා. දුරකථනයක් ඒක ඉතුරුණා. ඔච්චරයි. ඉතින් පාත්‍රෙත් කඩෙන් ගන්න වුණා කිව්වහම සියල්ල මුලින් ඉඳන් ගන්න වුණා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලෝ ඕනුනේ මගේ කට වහන්න, මේ කඩන්න. කඩලා මාව කැලේකට තල්ලු කරන්න හෝ මොන හරි දෙයකට. ඒකක්වත් හරියන්නේ නැහැ. මොකද වජිර බුද්ධි කියන්නේ කවුද කියලා මේගොල්ලෝ දැනන් හිටියේ නැහැ. මේ අවුරුදු 2500 ගාණක් වලල්ලා පැලලිලා ගිය
ඉක්ුත් වෙච්ච දහම යලි මතු කරලා ගොඩ ගන්න ආපු වගකීම බාරගත්ත පැවරිච්ච මහා රහතන් වහන්සේ වජිර බුද්ධි කියන්නේ. මේක මමම කියනවා මේක ඔයගොල්ලෝ දන්නේ නැහැ නැත්තම්. මේක මෙහෙම කිව්වේ නැත්තම් මේ මං වගේ අයට තමයි ඔය අනුබුදු කියන්නේ. මම ඇවිල්ලා 2006 චතුරාර්ය සත්‍ය එළියට දැම්මා. ඔයගොල්ලෝ දන්නවා මගේ පැරණි ගුවන්විදුලි දුන් දේශනා 4 එතෙන් සිට කරපු දේශනා නිර්මල දහම බුදුන් වදාලේ මොකද්ද කියලා දන්න අය දැන් හොඳටම දන්නවා. ඉතින් ඒක එළියට ලොකුවට ගියන් ගිහින් තියෙනවා. ඒකයි දැන් අර තියෙන සංස්ථාගත ඔය පන්සල් බුද්ධ ආගම ඇතුළේම ඉන්න මිනිස්සු දැන් තරුණ භික්ෂූන් එකිනෙකා වාද කරගන්නේ සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර අභියෝගයට ලක් කරන්නේ. දැන් මම මුලින්ම ඔවා කියනකොට ඔක මවිත වුණා. පන්සිල් බුද්ධ දේශනාවක් නෙවෙයි කිව්වහම දන්ත ධාතුවේ ධර්මේ නෑ කිව්වහම එතකොට සංගායනා කරේ රහතන් වහන්සේලා නෙවෙයි කිව්වහම අභිධර්මයේ බුද්ධ දේශනාවක් නෙවෙයි කිව්වහම මවිත වෙච්ච මිනිස්සු කම්පන සලිත වෙච්ච අය අද ඒගොල්ලෝ වාද කරනවා. මම ඉතින් බලන් ඉන්නවා. මගේ කට වහන්න බැලුවට කරන්න බැරි වුණා. මගේ ගමන මම ගියා. මගේ ගුරුතුමා මට වජිර බුද්ධි කියලා නම දැම්මේ නිකන් වචන වෙන නමක් දාන්න නැතුව නෙවෙයි. ඒ තරම්ම මම බුද්ධිමත් හැටියට හො සලකපු හින්දා මම මේ බුද්ධිය පාවිච්චි කරා. මගේ රහත් ඵලයේ පාවිච්චි කරා. මගේ ප්‍රඥාව මම පාවිච්චි කරා. මගේ ඥාණය මම පාවිච්චි කරා. මම සංසාරයෙන් ගෙන ආපු පුරුදු ඒ සියල්ල පාවිච්චි කරා. පුණ්‍ය මහිමේ පාවිච්චි කරා. ඒ වගේම මේ භවයේදී ගත්ත අධ්‍යාපන දැනුම සහ අධ්‍යාපනය සහ සමාජ වටපිටාව සහ මගේ හැකියාව කතිකත්වය සහ සංවිධාන ශක්තිය මේ සියල්ල පාවිච්චි කරා. කුමක් සඳහාද? මේ වැළලිච්ච දහම මතු කරන ගමන ආරම්භ කරා. බාධක එනවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගමන නවත්තන්නේ නැහැ. එනම් මම රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. මගේ ගමන නවත්තන්න කාටවත් එහෙම බෑ. කකුලෙන් අදින්න ඔය හිතන જાති එකක්වත් කරන්න බෑ. මගේ කාර්ය භාරය මගේ කාර්යය කරන ඉවර වෙනකම් මම කරගෙන යනවා. මගේ කට වහන්නත් බෑ. ඒ අදිෂ්ඨානය මට තිබුණා. මම කවදාකවත් කම්පා වුණේ නෑ, සැලුනේ නෑ, පසුබැස්සේ නෑ, පැනලා දිවෙත් නෑ. හැබැයි කාටවත් දුස් කියන්න, දුක් ගැනවිලි කියන්න දැන් අර ආරාමේ කැඩුවා. කායෙන්වත් මම ගියේ නෑ ඉල්ලන්නවත් මේකට වන්දි ගෙවන්න ඕනේ. අර කයි මේක කිසි දෙයක් නෑ. පාඩුවේ හිටියා. ඊට පස්සේ මම ඒ අමතන්නේ ගෙදර ඉන්නකොට මට මතකයි දවස් දෙකක් ඊට කඩපු දවසට පහුවදා මට දුරකථන ඇමතුමක් ආවා. ඒක 아무තු නම්බරයක්. මගේ අතේ ෆෝන් එක මම අරන් බැලුවා. මම දන්නවා කාගෙන්ද ආවේ කියලා. ඒ නම්බරේ එන්නේ ඒවට ආපහු ගන්න හැම බෑ. හොඳේ දන්න අය දන්නවා. මම හිතන්නේ කතා කරේ ජනාධිපති. මම ඒකට උත්තර දුන්නේ නෑ. මම එහෙම කෝල් එක කට්ටලා යන්න ඇරියා. මොකද හේතුව දැන් කඩලා කරලා ඔක්කොම වෙලාවයි කතා කරලා වැඩක් නැහැ නේ. මම ඒකට උත්තර දුන්නා නම් එදා රෑ ඒක දාන ප්‍රවෘත්ති වලට මේගොල්ලෝ. රූපවාහිනියයි මෙන්න මෙහෙම වුණා මෙන්න ජනාධිපතිතුමා කතා කරා මෙහෙම වුණා හරි එහෙම වුණා කියලා ඒක මුත් ඒගොල්ලෝ ලකුණු දාගයි. දැන් මේ ආරාමේ කඩන බව එයා දැනගෙන හිටියනේ. දන්නේ නැහැ කියන්න බෑනේ. මගේ වටා දාලා තිබුණ බුද්ධ්‍යංශ එතන පල්ලෙයට මේකේ ඔය ඔක්කොම සිදුවීම් දැනගෙන හිටියා. මම දැන් පසුගිය කාලේ දිගටම කියාගෙන ආවා. ඒ බුද්ධ්‍යංශ ක්‍රියාත්මක වුණේ නැටි. දැන් මේ කඩද්දිත් මේ සියල්ල සිදුවීම් වෙද්දිත් ආණ්ඩුව රජය ජනාධිපති මේ ඔක්කොම දැනගෙන හිටියා. දැන් එහෙම ඉවරලා කැඩුවට පස්සේ මට කතා කරන්න ඕනේ නෑනේ. එහෙම නෑ යට නවත්තන්න තිබ්බා. නඩු නොදා ඉන්න තිබ්බා. තීන්දුව දුන්නත් තීන්දුව අහෝසි කරන්න තිබුණා. ඒ මොකුත් නැතුව මට කතා කරන්නේ ඒකෙමුත් ලකුණු ගන්න. මං එච්චර මෝඩ නෑ. එහෙම මෝඩ වෙන්න උවමනක් නෑ. එහෙම නැති මම රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයිනේ. ඉතින් මං ඒකට උත්තර දුන්නේ නෑ. මොකද වට පැටලෙන්න මං කැමති නෑ දේශපාලනයත් එක්ක දේශපාලකයොත් එක්ක සහ දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද දහමයි බුදුන් වදාළ දහමයි දේශපාලනය කියන්නේ පරස්පර දෙයක්. ඒ දෙක එකට යන්නේ නෑ. මම ඒක හැමදාම කියනවා. සිද්ධාර්ථ ගෞතම රජ උටුන්න රජකම දාලා ගිහිල්ලා අතහැරලා බුද්ධත්වයටපත් වෙන්නේ වනගත වෙලා. හැබැයි ආයෙ ගියේ නෑ ඒ රජ උටුන්න බලාගෙන. රජකම හොඳ දෙයක් නම් ඒක දාලා යන්නෙත් නෑ. ඒක අපි හොඳට දන්නවා. මේ මිනිසුන්ට ලොකු ඇති. මට නම් සත පහක ඔය රජකම ඔය තනතුරු දුවිල්ලක් මගේ පපුලට පෑගෙන දුවිල්ලක් තරම්වත් වටින්නේ නෑ. මොකද අපි ඔය හැම එකක්ම කරපු මිනිස්සු දාලා ගියේ අපි ඉතිහා දුර ගමනක්. ඉතින් කොහොම හරි ඒ දුරකථන ඇමතුමට ජනාධිපති නෙවෙයි මට කවුරු කතා කරත් මට දැන් වැඩ නැහැ නේ වෙච්ච දේ වුණා. මම ඒකට උත්තර දෙන්න ගියෙත් නැහැ. පැටලෙන්න ගියෙත් නැහැ. පාඩුවේ හිටියා. ඔබ ඉන්නකොට දවස් දෙකක් තව දවස් දෙකක් තුනක් යනකොට ඔන්න GS එනවා හොයාගෙන. දැන් තොරතුරු අහනවා මගේ. ඒ අතරතුරේ ආවා එක දවසක් පොලිස් ජීප් එකක්. මම දන්නේ 20ක් විතර ජීප් එක පිරිලා දොරවල් වලත් එක්ක එල්ලිලා ගේට්ටුව ළඟට ඇවිල්ලා මම හිටපු ගේ ළඟ නවත්තන්නත් ඉස්සර පට ගාලා පොලිස් කාර්යෝ ටික බිමට වැස්පැන්නේ. පැනලා ගේ වට කරා. මම බලන් හිටියේ. මම දැක්කා ඒ වෙලාවේ සිදුවීම සියල්ල. මොකද ඉන්නකොට නැගලුණා පාතින් පාර තියෙන්නේ හොඳට ඉස්සරහ පේනවා. ජීප් එක යනවා දැක්කා. මම බැලුවා මේ මොකද කියලා වට කරා.
ඇවිල්ලා මේක පුරාම ඇවිද්දා. මම ඒලයි දානේ වළඳන්න ලෑස්ති. ඉදා මට දානේ ගෙනාවේ මගේ ඒ දායක කණ්ඩායම පොළොන්නරුවේ ඉඳලා. එයාගේ පවුලේ අයයි එයාගේ දරුවෝයි ඔක්කොම ඇවිල්ලා හිටියා. ඉතින් ඊට පස්සේ දැන් බලනවා මේ පොලිස් කාර්යෝ මේ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ එතන හිටපු ඒ ප්‍රධානියා මම දන්නේ කවුද කියලා. ස්වාමීන් වහන්සේ සමාවෙන්න මෙතන ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ. අපිට ලැබිච්ච තොරතුරු අනුව අපි ආවි. දැන් මේ ඇවිල්ලා තියෙන මහා අපරාධකාරයෙක් අල්ලන්න. ඔය අර හාමුදුරුවෝ කරන වැඩ අර කොත්මලේ කඩලා නිකන් ඉන්නේ නැද? පන්න හොය කඩුගස්තු වලට දෙන්න ඇති මෙහෙම කෙනෙක් උතන ඉන්නවා ඇවිල්ලා කියලා. ඒ තමයි වටකරේ ඇවිල්ලා අපරාධකාරයෙක්, ත්‍ස්තවාදියෙක් නැත්තම් මොකක් හරි ලොකු තොරතුරක් දෙන්න ඇති. ඉතින් ඒගොල්ලෝ කිව්වා මේ මොකද්ද මේ වෙන්නේ? මේ අපි දැනගෙන හිටියේ නෑ අපිට සමා වෙන්න. අපි නොදැන ආවේ. මෙතන ලොකු වැරදීමක් වෙලා තියෙනවා කියලා බොහොම ගෞරවයෙන් මට වැදලා කරලා ඒ පොලිසියෙන් ආපු අය ජීප් එක නැගලා යන්න ගියා. මම මේවා කියන්නේ මේ තමයි අපේ රට. ලෝකයෙන් උතුම් රට ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් හැටියට සහ මේ රටේ හැටියට මේ වෙන දේවල් මම කියන්නේ හොඳේ. ඔයගොල්ලෝ දැනගෙන ඉන්න මේක. ඔයගොල්ලෝ ඔය කතා කරන කොයි කවුරුත් ඇත්ත නෙමෙයි කතා කරන්නේ බොරුව. තමන්ම හැමෝම රවට ගන්නවා. ඒ රවට ගන්න පුළුවන් ටික දවසයි. හැමදාම රවට ගන්නත් බෑ, රැවටෙන්නත් බෑ, රැවටන්නත් බෑ. තමුන්ම වට හැම කෙනාම මුණ දෙන්න වෙනවා. කොහොම හරි ඔන්න උණ වැඩේ. දැන් පොලිසියෙන් එනවා, දැන් ජීඑස් ආවා, දැන් මෙතන මේ විදිහයි. ඉතින් පුදුම මේකක් දැන් මොකම වීරයෝ වෙලා. දැන් උතුරේ යුද්ධේ ඉවරයි. දැන් මුළු රටේම ඉන්නේ වීරයෝ හැමෝම හිතට අරගෙන. ඉතින් දැන් මම පාර පෙන්නපු මට යුද්ධය ඉවර කරන්න ඕන සියලු දේ හැඩගස්වලා අන්තිමට ඒකේ අතුරු පළ වලටම මටත් මුණ දෙන්න සිදු වුණා. ඉතින් මම ඉතින් හිත යටින් මේක තමයි ලෝකය කියලා ඉතින් ගණන් ගන්න බෑ වාඩි හිටියා. ඉතින් ඒකෙන් මට වාසියක් වුණා. ගොඩක් දේවල් මම ඒ කාල සීමාවේ අර කාලයක් අවුරුදු 7ක් කොත්මලේ හිටියා. මම කොත්මලේ අවුරුදු 7ක් හිටියට මගේ කුටියේ රැඳිලා හිටියේ නැත්තේ මට මතක විදිහට දින දෙකක් විතරයි. ඒ දින දෙකත් රාත්‍රී දෙකක් විතරයි. ඒ රාත්‍රී දෙක නොහිටියෙත් මම මගේ ආචාර්යින් වහන්සේ බහැ දකින්න ගියා දලගල ආරණ්‍ය සේනාසනෙට. ඒ දින දෙක විතරයි මම කොත්මලේ ආරාමේ ඉඳලා නැති නොසිටියේ. ඉතින් දැන් මම මේ එතන ඉන්නවා. දැන් මේක ආරණ්‍යකුත් නෙවෙයි මුකුත් නෑ. දැන් මට ආපහු ආරණ්‍යයකට හෝ මගේ අද්දලගලට හෝ කොහේ හරි යන්න පුළුවන්. නමුත් මගේ ළඟ හිටපු දායකයෝ කිව්වා නෑ යන්න එපා. අපිට ඔබ වහන්සේ වටිනවා. අපි ඔබ වහන්සේ කොහොම හරි අපිට තියාගන්න ඕනේ කියලා. ඉතින් මම ඊට පස්සේ ඉතින් මග පෙන්නවා. ඉතින් අර ගෙදර ඉඳගෙන ඉතින් ඇවිදිනවා දැන්. ඒ අතරතුරේ මං යලිත් වතාවක් ඇද්දලගල ගියා. ඇවිදින්න කරන්න. ගිහිල්ලා ඇද්දලගලත් බලලා අනුරාධපුරේ පැත්තේ රවුමක් ගහලා. චුට්ටක් හරි නිදහසක් දැන් අවුරුදු 7ක් අර හිරකාරී නෙවෙයි. ඉතින් අර කැලේ ඇස්සේ හිටපු මම දැන් ඉතින් නගරයට ඇවිල්ලා ඉතින් වාහන තියෙනවා, තරුණයෝ ඉන්නවා, තව දායකයෝ ඉන්නවා. එක එක්කෙනෙක් ඉතින් පොඩ්ඩක් ඇවිදලා කරලා ඉතින් පොඩි විවේකයකුත් ලැබුණා පොඩි. රට තොටක් දැකගත්තා මේ අවුරුදු ගණනාවකට පස්සේ. මම දැන් 2000න් පස්සේ 2011 අවුරුදු 11කට 10කට 11කට පස්සේ නුවර නගරය දැක්කා. පාර යන වාහන, තාර පාරවල්, ගොඩනැගිලි නුවර වෙනස් වෙලා තියෙන හැටි. ඒ වගේ දේවල් දැක්කා. බොහොම හිටියා. ඉතින් ඔය අතරතුරේ ඒවත් කරන අතරතුරේ ඉතින් දැන් එක එක්කෙනා දැන් තව ආරාමයක් හදන්න මේවා කරන්න පාරවල් හොයනවා. මොකද නැගිලි හදන්න ගියේ ඉඩම් හොයනවා. ඉතින් ඒවටත් උපදෙස් දෙන අතරේ මාස 11ක් මම ඒ ගෙදර හිටියා. මේගොල්ලෝ වැළුවේ මගේ කට වහන්න. මගේ කට වහන්නම් බැරි වුණා. බැරි වෙනවා. හැබැයි ඒගොල්ලෝ හිතුවා අද්දලගල කොත්මලේ කඩපුවාම ඒගොල්ලෝ දිනුම් කියලා හිතන්න ඇති. මම පෙරදුනා කියලා හිතන්න ඇති. ඒ මිනිස්සු හිතපු ඇටි මම මේ කියන්නේ හිතන්න ඇති කියලා හිතන්නේ. මට දිනුමක් පෙරදුමක් නැහැ. අපි කාගවත් එක තරම් කරන්නේ අපිට ජයග්‍රහණ වැඩකුත් නැහැ, පරාජයන් වැඩකුත් නැහැ. අපි ජයගෙන ඉවරයි. අපි මායя පරාජය කරපු රහතන් වහන්සේ කෙනෙකුට තාම අද පරාජය කරන්න තියෙන්නේ. මායя ජයගත්ත රහතන් වහන්සේ කෙනෙකුට තාම නේද ජය ගන්න තියෙන්නේ. මේ ඔක්කොම කරපු මිනිස්සෙක් වශයෙන් උපේක්ෂාවෙන් බලන්න හිටියා. ඉතින් තාම ඉතින් මට එතකොටත් වයස අවුරුදු 50ක් 52ක් වගේ මම හිතන්නේ. අනං හැදුවොත් අතනේ වගේ වෙන්නේ. කවදා මැරෙයිද පිරිනවන් පායි. ඉතින් තව ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඉතින් මගේ ගමන යන්න ඕනේ. ඉතින් මම ඒකට ඕන පරිසරය ඊළඟට හදාගන්න මම කොත්මලේ හිටියේ ආරණ්‍ය සේනාසනයක් වගේ භාවනා මධ්‍යස්ථානයක හදලා එන අයට ධම මාර්ගයේ ආරියෂ්ඨාංග මාර්ගයේ වඩන හැටි කියලා දීලා උන්ට ඕන කරන පරිසරය මේ මඟ පෙන්වීම කරන්න කියලා හිතුවේ. නමුත් ධම මට පවර්ලා තියෙන එක නෙමෙයි කාර්ය බව මට දැන් එතකොට තමයි තේරුනේ නෑ. මට තියෙන දහම් දෙසන එක තමයි මගේ අයිතිය, මගේ උරුමය, යුතුයකම.
මේ ආරාමයක් හදන එකවත් එක එක්කෙනා ලං කරගෙන භාවනාව කියලා දෙන එකවත් නෙවෙයි මේ වැළලිච්ච වලලපු විකෘති වෙච්ච නිර්මල බුදුදහම යලි මතු කිරීම ඒක කොත්මලේදී ළඟට ආපු අයට විතරයි මම කරන්න පුළුවන් උනේ දැන් ඊට එහා පින්මක් පනින්න ඕනේ ඊට වඩා මේකේ ලොකු වැඩක් කරන්න ඕනේ කියන සිතුවිල්ලේ ඉඳගෙන අවශ්‍ය පියවර ගත්තා සැලසුම් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා අපි දැන් හොයනවා සුදුසු තැනක් හොඳ මට ඕන කරා ඒ වෙලාවේ සියලු පාසුකම් සහිත තැනක් දැන් කොත්මලේ අද්දලගල වතින් ඝන වනාන්තර සර්පයෝ වල්ලාලි හිටපු ඒවා අද්දලගල කොත්මලේ එනකොට ඉතින් කොටියෝ හිටියා මේ කූඩැල්ලෝ නම් ඕන තරම් හිටියා දවසකට 4 දිනක් කාලා වැටෙනවා දේ බීලා ඉතින් ඒක නෙවෙයි දැන් ඊට එහා ගිය ඒ වගේ තැනක් නෙවෙයි මට ඕන කරන්නේ ලෝකේම ආමන්ත්‍රණය කරන්න පුළුවන් ලොකු වේදිකාවක් හදා ගන්න ඕනේ. හැබැයි මට පුළුවන්කමක් නැහැ ගමෙන් ගමට නගරෙන් නගරයට තනින් තැනට ගිහින් දහම් දෙසන්න මම කැමතිත් නැහැ කරන්නත් බෑ මම කරන්නෙත් නැහැ. එදත් කරේ නැහැ. අදත් කරන්නේ නැහැ. හෙටත් කරන්නේ නැහැ. ඒ මතේ මම හැමදාම හිටියා. මොකද මම 21 වෙනි සියවසේ පුරවැසියෙක් හැටියට මම හිතුවේ අපි ලෝකෙත් එක්ක යන්න ඕනේ තාක්ෂණයත් එක්ක. මම ලෝකේ තාක්ෂණය පාවිච්චි කරලා නවීන සංනිවේදන ක්‍රම පාවිච්චි කරලා මුළු ලෝකෙම ආමන්ත්‍රණය කරන තැනකට මම යනවා. ඒකට අවශ්‍ය පියවර ගන්නවා. අවශ්‍ය පරිසරය හදනවා කියන සිතුවිල්ල ඉඳගෙන ඒකට සුදුසු තැනක් හෙව්වා. එතකොට ගමන් පාසුකම් දැන් මම කොත්මලේ ඉන්නකොට මට පූජා කරපු එතකොටත් කාර් එකක් තිබුණා මෝටර රථයක්. හැබැයි ඒකට නගින්න මම මඩ ගාගෙන කුඩල්ල පාගෙන ඇවිදගෙන යන්න ඕනේ. ඒක නවත්තන තැනට. මොකද මට මිදුලට ගේන්න එක හදන්න බෑ. ගස් කපන්න වෙන හින්දා. ඉතින් දැන් එහෙම නැහැ. ඊට පස්සේ මම හෙව්වා නැහැ. ඊට වඩා පහසුකම් තියෙන හොඳට මේ මාර්ග පහසුකම් තියෙන්න ඕනේ. ජලයේ විදුලිය දැන් කොත්මලට යන්න මොකුත් නැහැ. විදුලිය කොහොමත් නැහැ ඉන්නකම්ම. ජලයේ අමාරුවෙන් කඳු වලින් උපත් හොයාගෙන ගිහලා අරගත්තේ. අන්තර්ජාල පහසුකම් නම් කොහොමවත් නැහැ ඉන්ටර්නෙට් සිග්නල්. ඉතින් දැන් මට මේ මගේ ඉලක්කයට යන්න නම් මේ ලෝකෙම ආමන්ත්‍රණය කරන අනිවාර්යෙන් මට මේ නවීන පහසුකම් ඕනේ. විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් ඕනේ. ඒවා තියෙන තැනක් වෙන්නත් ඕනේ. යන්න දෙන්න පහසු වෙන්නත් ඕනේ. තවදුරටත් කැලේක අස්සක මුල්ලක ඉඳලත් බෑ. කියලා ඉතින් ලොකු සිතුවිලි ටිකක් ඔළුවේ තියාගෙන තමයි මේ පාර මේ තන හොයන්න ඉදමක් සායි සුදුසු පරිසරයක් හදන්න මේ තීරණය කරේ. මේ සියල්ල සිද්ධ වෙන්නේ රජට බුද්ධිගේ තනි මතයට තනි කැමැතට නෙවෙයි. ඊට පිටිපස්සෙන් ලොකු බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි දහම. එතකොට මේ ඒ දහමෙත් මඟ පෙන්වීමක් මට තියෙනවා. මට හුඟක් දේවල් ඔයගොල්ලන් කියන්න බෑ. මං කළ යුත්තේ මොනවද නොකළ යුත්තේ මොනවද කියලා දහම මට ගොඩක් වෙලාවට දෙනවා. සමහර දේවල් මට කියලා දෙනවා ප්‍රායෝගිකව අත්දැකීම් ලබා දෙනවා. දැන් කොත්මලේ වැනි අත්දැකීමක් තමයි මට ලබා දුන්නේ. ආරාමයක් හදලා ඒක රටේ තියෙන තත්ත්වයක් පෙන්වා දීලා ආරාමවල තියෙන තත්ත්වෙත් පෙන්වා දීලා මේක නෙමෙයි වෙන්න ඕනේ කියලා ලොකු පාඩමක් මට අවුරුදු 7ක් තිස්සේ උගන්වලා තමයි මාව එතනින් එළියට දැම්මේ. ඉතින් ඔක තමයි මට කියන්න තිබ්බේ. මට කලින් කියන්න බැරි වුණා මං හිතන්නේ අපේ ඔයගලන්ට බලන්න පුළුවන් වෙයි මේ පැත්තකින් වැටේ අර බලපත්‍රය හොඳේ මට කොත්මලේ අනවසරයෙන් හිටියේ කිව්වනේ ඒක අනවසරයෙන් නෙවෙයි මට මහවිද්‍යාල අධිකාරියෙන් ලබා දුන්න බලපත්‍රය ඔයගලන්ට පොඩ්ඩක් මම පෙන්නන්නම් වීඩියෝ අතරේ. ඉතින් කොහොම හරි ඔන්නෝක තමයි සිදුවන ක්‍රියාවලිය. ඉතින් මේක ලොකු කතන්දරයක්. හරිම සුන්දරයි. මතක් වෙනකොටත් කියනකොටත් ලොකු මේ හිත කියන්න කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේක අර එකක් ඉතින් අපි කම්පා වෙන්නේ සැලෙන්නේ නැහැ. නික අපි ආරම්භ කරපු දේවල් අතහරින්නෙත් නැහැ. කොහොමත් අපි මේවා දිගින් දිගටම කරගෙන යනවා. ඔයගලන්ට ඒක තේරෙනවනේ. දැන් 2011 ඒක කැඩුවට අද ඉන්නේ මම 2025 ජූලි මාසේ. නේ. ඉතින් අවුරුදු කීයක් ගියාද? අවුරුදු 14ක් නේද? 14ක් ගිහින් තියෙනවා. දැන් ඕගොල්ලෝ ගෙවල් වල ඉඳන් ලෝකේ පුරා ඉන්න අය අන්තර්ජාලය නවීන තාක්ෂණික මේවලම් පාවිච්චි කරමින් ගෙවල් වල ඉඳගෙන මේ දහම අහනවා. මගේ කට වැහුණාද? නැහැ. ඒගොල්ලෝ දිනුවද? නැහැ. මම පෙරදුනාද? ඒත් නැහැ. කවුද දිනුවේ? කවුද පෙරදුනේ? එහෙම එකක් ලෝකේ නැහැ. ධර්මයේ ඉදිරියට ගලාගෙන යනවා. තවත් යනවා. ජීවත් වෙන්නකම් අපි මේ දේ කරනවා. මම නැත්තම් ඊළඟට එන අය කරනවා. මේ බුදුන් වදාළ දහම තව চিරාත් කාලයක් පවතිනවා. බොහෝ කාලයක්.
කවුරු මොනවක් කරත් ඒගොල්ලන්ට ඕන જાති කරන්න බෑ. ධර්මයේ යොමානයි මේක ක්‍රියාත්මක වෙනවා. අපි මේක අතාරිනකොට මේ යෂ්ටිය ගන්න තව ඊළඟ පරම්පරාවල් බිහි වෙයි. දැන් ඒ පෙනී මග ලකුණු පේන බව පේන්න තියෙනවා. ලොකු වෙනසක් වෙයි රටේ අනාගතේ. ධර්මයේ පැත්තෙන් හොඳේ. හැබැයි හිතන්න එපා මේ සුඛිත මුදිත රාජ්‍යයක් බිහි වෙයි කියලා. එහෙම වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන පරිසරයක් පසුබිමක් තාම රටේ නැති හින්දා එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒකට තියෙන අනිකුත් බාධකත් ගොඩක් හින්දා අපිට මේ දෙයක් දැනට බලාපොරොත්තු වෙන්නත් බෑ. හොඳයි. මම හිතන්නේ මම ලොකු කතාවක් කිව්වේ ඔයගලන්ට. මේ තමයි කොත්මලේ ආරණ්‍ය සේනාසනේ 7 වසරක් ගොඩ නැගූ විශාල මෙහෙවරක් කරපු නිර්මල බුදුදහම යලි මත කරපු ආරම්භයක් ගත තැන ඒ අවසානයේ එකයි මම පටන් ගන්නකොට අනිච්චවත සංඛාරා කියලා. සංඛාර අනිච්චයි. උත්පාද වාය ධම්මනෝ ඇති වෙනව නැති වෙනවා. ඒක තමයි හැටි. දිනු වෙනවා, පිරිහෙනවා, කඩනවා, බිඳිනවා, කැඩෙනවා. ඒක තමයි ලෝකේ. ඉතින් අපි ඒක දන්න අපි ඉතින් කලබල වෙන්නේ නැහැ. මම ඒක එහෙම ඉලාම කියන්නේ. ඒ නොදන්න සිවුරු ඇඳගත්ත පෘථග්ජන මිනිස්සු හිතන්නේ නැති ඒගොල්ලොන්ට වගේ අපිටත් මේව දැනෙයි. අපි කටවහගයි, බය වෙයි, පැනලා දුවයි. හොන්ට යටත් වෙයි කියලා. ඒකක්වත් උනේ නැහැ. ඒගොල්ලොත් එක මට ගන්න දෙනුවක් නැහැ. කවදාවත් තිබුණේ නැහැ. එදත් තිබුණේ නැහැ, අදත් නැහැ, හෙටත් නැහැ. මම මගේ පාඩුවේ මම දන්න මතු කරගත්ත ලබාගත් අත්දැකීමත් එක්ක දන්න දහම ලෝකවාසීන්ට බෙදා දෙනවා. ඒක දිගටම කරගෙන යනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. මම කතා කරන්න පුළුවන් තාක්කල් මගේ ශරීරයේ ශක්තිය හැකියාව තියෙන තාක්කල් මම හිතන මට ඒක කරන්න පුළුවන්. අවශ්‍ය පරිසරයේ දහම විසින් හදලා දෙනවා. ඒකත් මම දන්නවා. ඉතින් ඒක දිගටම කරගෙන යනවා. මේක මට කියන්න සිදු වුණා. ඉතින් කිව්වා. දැන් ඉතින් කොත්මලේ කතාව අද මෙතකින් අවසන් වෙනවා. මගේ ඉතිහාස කතාවේ පටන් ගත්තේ කොත්මලේ කතාව කියලා. කොත්මලේ කතාව අවසානයේ තමයි මේ මම කරේ. ඒකේ ඊළඟට ගිය තැනත් මම චුට්ටක් කතා කරා. ඒක ආරණ්‍යයක් නෙවෙයි අපේ තායකගේ ගෙදර හිටපු එක මාස 11ක් මම එතන හිටියා. ඉතින් එතෙන් සිට ඊට පස්සේ කරපු දේ මම ඊළඟ දේශනාවලදී කියන්නම්. මගේ මේ ඉතිහාස කතාවේ තව දේශනා කීපයයි තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට ලොකු හිතාගන්න බැරි දේශනා මාලාවකට සවන් දෙන්න අවධානය යොමු කරන්න අවස්ථාව ලැබෙයි. හැබැයි තව මාසයක් දෙකක් ගත වෙනවා. මට ඉදිරි දැන් 2011 නේ දැන් මම මේ නැවතුනේ මේ ඉතිහාස කතාවේ. දැන් 2025 වෙනකන් ආ ගමන් මගේ තවත් සම්දිස්ථාන කීපයක් වැදගත් සිදුවීම් කියන්නේ සඳහන් කළ යුතු සිදුවීම් කීපයක් තියෙනවා. ඒක ඉදිරි දේශනා කීපයකදී ප්‍රකාශ කරලා ඉවරනාට පස්සේ මම මේ දැන් කියපු අර කියන්න යන විශේෂ ධර්ම දේශනා මාලාව ඔයගලන්ට අහන්න ලැබෙයි. ඉතින් අපි එතකන් මේ ඉතිහාස කතාව කියාගෙන යමු. අපි ඊළඟට අපි බලමු අඹතැන්න ඉඳලා කොහොමද මේ දැන් ඉදිරියට මේ වෙනකන් 2011 ඉඳලා 2025 වෙනකන් ආපු ගමන ආවේ කොහොමද මොනවද සම්දිස්ථාන මොනවද ඒකේ නොමැකෙන සිදුවීම් කියලා ඉදිරි දේශනාවලදී මම කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම හිතාගෙන අදට මම මේ ඉතිහාස කතාවේ මගේ ඓතිහාසික ගමන් මගේ කොත්මලේ කතාව අද මම මෙතනින් නිමවටපත් කරනවා. ඉදිරි දේශනාවකදී අපි යලි මුණ ගැහෙමු.